දරුවෙක් ප්‍රසූත කරන කාන්තාවක් විලිරුදාවෙන් කෑගහන හඬින් කෑගහන බෝදිලිම තමා මේ ඉන්නේ. මෙයාව මට හමු වුණේ විල්පත්තු ආසන්නයේ ගමකට ඇවිල්ලා ඉද්දී. මම උදෙන්ම ආවා එයාව බලන්න. පිරිමි උපතට පවා ද්වේෂ කරන බෝධිලිමාගේ අවතාරය ගැන ගැමි විවහාරයේ තියෙන කතාව මෙහෙමයි. රජරට වයඹ හත්කෝරළේ බය කරපු ඒ කතාව බලමු. රාත්‍රියේ නිවසින් එළියට යන පිරිමි දිගින් දිගටම බය වෙන්න පටන් ගන්නවා. බය වීමෙන් සිහි විකල් වූ මිනිස්සු ගම්වල නිතර දක්නට ලැබෙනවා. බය වුණ එක් පුජ්‍යලයෙක් කියනවා හිස කාන්තාවකගේ වගේ බෙල්ල සිහින් අමුතු අවතාරයක් ඔහු පසුපස්සේ ආවා කියලා. ඔවුන් කියනවා මේ බෝධිලිම අවතාරය කියලා. ඒ අවතාරයට සම්බන්ධ කතාව මෙහෙමයි. අකමැත්තෙන් විවාහ වුණු සුන්දර තරුණියක් අඩු වයසින් ගර්භණී වෙනවා. ස්වාමියාගේ අධික පීඩාවට මේ තරුණිය ලක් වෙනවා. දරු ප්‍රසූතිය ලංවන වෙලාවේ ස්වාමියා ළඟ හිටියේ නැහැ. ප්‍රසූතියේදී අධික ලෙස දුක් විඳලා ඇයයි දරුවයි දෙන්නම මිය යනවා. ඇය තම ස්වාමියා කෙරෙහි දැඩි සිත්තමනාපයෙන් මිය යනවා. මිනිස්සු විශ්වාස කරන්න පටන් ගත්තා අර දැක්ක කාන්තාවතාරේ මේ බෝධිලිම වගේ කියලා. ගම්මු කියන හැටියට මේ අවතාරය රාත්‍රියට පිරිමි පස්සේ යනවා. ඇය මුළු පිරිමි සංහතිය ගැනම කලකිරීමෙන් ඉන්නේ. ගම්මු කියන්නේ මේ සතා පිරිමියෙක් පිළිගන්න කලින් දරුවෙක් ප්‍රසූත කරන මවක් කෑගහන හඬින් කෑගහනවා කියලා. ආසන්නව ඉඳලා මේ ඔය මම දැකපු ගාම මම අල්ලගෙන ඇවිල්ලා මේක ආපහු මුදා හරින්න මේ විල්පත්තු කැලේ කිට්ටුවට ඔය දාන්න මායින් තියෙන ඔය කැලා කුට්ටියකට දාන්න. මේක නැත්තම් ගමේ යහට මෙහාට කවුරු හරි දැක්කොත් එක්ක මරනවා. නැත්තම් ඔය බල්ලෙක් පූසෙක් අල්ලලා මරනවා. කමීලියන් සිලනිකස් කියන විද්‍යාත්මක නාමයෙන් ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ජීවත් වන සතෙක්. පරිසරයට ආවේනික වර්ණය වෙනස් කර ගැනීමේ හැකියාවක් මේ සතාට තියෙනවා. ඇස් දෙක වෙන වෙනම දිශාවන් දෙසට හරවන්නත් පුළුවන්. වඳවීමේ තර්ජනයට ලක්වුණු සතෙක්. ජාතික රතුදත්ත පොතට 2012 දී ඇතුළත් වෙනවා. මෙයාගේ දිව බොහෝ දුරට ඇඟේ දිගට සමානයි. කෘමිසත්තු ආහාරයට ගන්නවා. වලිගේ විශේෂත්වය තමයි මේ සතාට පුළුවන් වල්ගෙන් අතු අල්ල ගන්න. අපි මේ අහිංසක සත්තු විනාශ නොකර ආදරයෙන් ආරක්ෂා කර ගනිමු.